තෙරුවන් සරණයි හැම දිනාටම 2026 ජනවාරි මාසේ 24 වෙනිදා සිට 28 වෙනිදා දක්වා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ආසනයේ ඇගල්ලේ පාරමිතා විහාරස්ථානයේ අපි ඉතා ශ්‍රද්ධාවන්ත පින්කමක් සිද්ධ කරනවා. මේ පින්කමට තමයි මේ పూర్ව සූදානම සිදු කරන්නේ. විශේෂයෙන්ම ඔබට පේනවා ඇති මේ විදිහේ විශාල සංවිධානාත්මකව මේ කටයුතු සංවිධානය කරනවා. බුදුන් වඩිනවා වඳින්න එන්න දුර්ලභ වූ සියම් දේශී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොදු රාජ්‍ය බෞද්ධ කවුන්සලයට තායිලන්ත දේශයෙන් පරිත්‍යාගයක් විදිහට ලැබුණු ඒ උතුම් ධාතුන් වහන්සේලා මූලාශ්‍ර සහිත ධාතුන් වහන්සේලා වන්දනාව එළඹෙන ජනවාරි 24 ඉඳලා 28 වෙනිදා දක්වා බුලත්සිංහල ඇගල්වය පාරමිතා විහාරස්ථානයේ පැවැත්වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් හැම දිනාටම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පින්කමට එන්න කියලා. පූර්ව සූදානම්ක් විදිහට මේ විදිහට ප්‍රචාරක කටයුතු සිද්ධ කරන මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වුණා සංවිධානයෙන් යුතුව මේ පින්කම සිද්ධ කරන්න. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ආවරණය කර ගනිමින් සහ බස්නාහිර පළාතටම අපි ආරාධනා කරනවා මේ උත්තම වන්දනාවට ඉතාම ශ්‍රද්ධාවෙන් පෙළ ගැහෙන්න කියලා. ඒ සඳහා තමයි මේ පෙළ ගැස්ම අපි සිද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට අපි මේ සංවිධානාත්මක සියලුම කටයුතු මේ සංවිධානය කරනවා. ඒ වගේම විශාල බැනර් ප්‍රමාණයක් ලංකා පුරාම ඉන්න බෞද්ධයන්ට දැක බලා වැඳ පුදා ගන්න සහ කළුතර දිස්ත්‍රික්කයේ අවට ඉන්න හැම දිනාටම අවස්ථාව සාදීලා තිබෙනවා මේ උදාරතර පින්කමට ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම මේ දකින්න බලන හැම දිනාටම ආරාධනා කරනවා මේ වෙලාවේදී ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්කමට එන්න සදහස්තියතුව එන්න කියලා. බුදුහාමුදුරුවන් වහන්සේට සත්කාර කරන්න. බුදුහාමුදුරුවෝ දින 5ක් අප විහාරස්ථානයේ වැඩම කරවාගෙන ඒ ධර්මශාලාව තුල සිදු කරන මේ සත්කාර වැඩසටහනට හැමදිනාම සම්බන්ධ කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ තේමාව තමයි බුදුන් වඩිනවා වඳින්න එන්න. බුදුහාමුදුරුවන්ට ඔය දෑතින් මලක් පහනක් පූජා කළා ඔය S2කින් බුදුහාමුදුරුවෝ බලලා යන්න ඔබට අවස්ථාව තියෙනවා මේ මොහොතට එන්න. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා සදහසිතින් යුතුව පෙළ ගැහෙන්න මේ උතුම් වන්දනාවට. විශේෂයෙන්ම උදෑසන කිරියහාර සම්බුද්ධ පූජාව, ඒ වගේම දහවල් දෙතිස් ව්‍යංජන පූජාව, හවස අෂ්ටවිධ පූජා මංගල්‍ය, ඒ වගේම නානුමුර මංගල්‍ය, දිය කැපීමේ මංගල්‍ය සහ මේ සියලුම පින්කම් මේ විහාරස්ථානයේ සිද්ධ කරනවා. ඔබට අවස්ථාව තිබෙනවා බුදුහාමුදුරුව වෙනුවෙන් ඔය දෑතින් මලක් පහනක් පූජා කරලා ඔය S2කින් ඒ උත්තම බුදුහාමුදුරුව දැක බලා වැඳ පුදා ගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් වරද්දන්න නැතුව ජනවාරි මාසේ 24, 25, 26, 27, 28 කියන මෙන්න මේ දින ටික ඔබට අවස්ථාව තියෙනවා ඒ උතුම් සම්බුද්ධ පූජාවට පෙළ ගැහෙන්න. 2026 වසරේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ පොදු රාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලට අයත් සියම් දේශයෙන් තායිලන්තයට සියම් දේශයවත් තායිලන්තයෙන් මේ ලංකාවට ලැබිච්ච පරිත්‍යාගයක් ලෙස විශේෂයෙන් මූලාශ්‍ර සහිත පරිත්‍යාග ලෙස මේ ධාතුන් වහන්සේලා හැම දිනාටම වන්දනාමාන කරන්න අවස්ථාව තියෙනවා. එන්න අමතක කරන්න එපා. දවස 2024 ජනවාරි මාස 2026 ජනවාරි මාස 24, 25, 26, 27, 28 කියන දිනයන්හි මේ උතුම් පින්බිමට එන්න කියලා ඔබට මතක් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුදුන් වඩිනවා වඳින්න එන්න.